Hi everyone, welcome back to my YouTube channel. මේ වීඩියෝ එක අරන් ආවේ 2026 අලුත් අවුරුද්ද ඔයාලට ලස්සනට අරන් යන වැදගත් වෙන පුංචි ස්ටෙප් ටිකක් ගැන කියන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඔයා මේක අහන්නේ 2025 අවුරුද්දේ අන්තිම දවසේ. එහෙමත් නැත්නම් 2026 අවුරුද්දේදී. කොහොම වුණත් මේ වීඩියෝ එක ඔයාගේ ජීවිතයට වැදගත්. ඒ නිසා ටිකක් නැවතිලා ස්කිප් නොකර වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. 2025 කියන්නේ හැමෝටම ලේසි අවුරුද්දක් නෙවෙයි. සමහර විට ඔයාට 2025 අවුරුද්ද සාර්ථකම අවුරුද්දක් වෙන්න ඇති. නැත්තම් බලාපොරොත්තු වුණ දේවල් කරගන්න බැරි වුණ අවුරුද්දක් වෙන්න ඇති. එහෙමත් නැත්තම් මේ දෙකම වෙන්න ඇති. කොහොම වුණත් අද ඔයා මේ වීඩියෝ එක බලනවා කියන්නේ ඔයා අලුත් ආරම්භයකට ලෑස්ති. ඒකම ලොකු ජයග්‍රහණයක්. අද මම කියන්නේ 2026 අවුරුද්දට අපි හදාගන්න ඕනි දේවල්. ඒ වගේම නවත්ත ගන්න ඕනි පුරුදු ගැන. මෙඩිටේෂන්. ඔයා උදේ නැගිට්ටම ඉස්සෙල්ලම ෆෝන් එක අතට ගන්නේ නැතුව විනාඩි 10ක් හරි මේ දේවල් කරන්න. විනාඩි 5ක් ඇස් දෙක පියාගෙන භාවනා කරන්න. ඔයාගේ මනස සංසුන් කරගන්න. ඊළඟට විනාඩි 5ක් වගේ අරගෙන ඔයාගේ අනාගතේ කොයි වගේ කරගන්නද ඕනේ? ඔයාගේ ගෝල්ස් වලට ගියාම ඔයා කොච්චර සතුට වෙයිද කියලා විසුවලයිසේෂන් කරන්න. ඒ වගේම ඔයාට උදේ නැගිට්ටම පොසිටිව් ඇෆර්මේෂන් එකක් අහන්න පුළුවන් නම් තවත් හොඳයි. මේ දේ අවුරුද්දේ පළවෙනි දවසේ විතරක් නෙවෙයි හැමදාම කරන්න. ඒ මිනිත්තු 10 ඔයාගේ මුළු දවසම අවුරුද්දම වෙනස් කරයි. හිතේ තියෙන දේ ලියන්න. ඒ කියන්නේ ඔයාගේ හිතේ තියෙන දේවල් කොලයක් කරන් ලියන්න. කොහොම ලියන්නද කියලා හිතන්න එපා. ලස්සන වචන වලින් නැහැ. හිතට එන දේ ඒ විදිහට ලියන්න. එහෙම ලියනකොට ඔයාගේ හිතට සැහැල්ලුවක් දැනෙයි. ජර්නලින්. ජර්නලින් කියන්නේ අපේ ජීවිතයට ගොඩක් වැදගත් දෙයක්. අපි අපේ ජීවිතේ ප්ලෑන් එකකට අනුව අරගෙන යන්න ඕනේ. ඔයා දැනටම ජර්නලින් කරන කෙනෙක් නම් ඔයාගේ 2026 ජර්නල් එක හදලා ඇති. එහෙම කළේ නැති කෙනෙක් නම් පුංචි වෙලාවක් අරන් ඔයාට ගැලපෙන විදිහට ඔයාගේ ජර්නල් එක හදාගන්න. ජර්නලින් කිව්වම ගොඩක් අය හදන්නේ බුලට් ජර්නල්. බුලට් ජර්නල් විතරක් නෙවෙයි ජර්නල් වර්ග ගොඩක් තියෙනවා. YouTube එකේ ඔයා සර්ච් කරලා බැලුවොත් ඔයාට ඒ ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. එතනින් ඔයාට ගැලපෙන ජර්නල් එක මේන්ටේන් කරන් යන්න. දවසකට එක හොඳ දෙයක් හරි කරන්න. පර්ෆෙක්ට් දවස් හැමදාම නැහැ. ඒත් එහෙම දවසකදීත් ඔයාට මොකක්ම හරි හොඳ දෙයක් කරන්න පුළුවන් නම් දවස අවසානයේදී ඔයාට ඒ ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්. ඔයාට පුළුවන් නම් ඒක ඔයාගේ ජර්නල් එකේ එහෙමත් නැත්නම් ඩයරි එකේ ලියලා මතකයක් කරගන්න. නෑ කියන්නේ ඉගෙන ගන්න. හැම දෙයකටම ඕ කියන එක හොඳ දෙයක් නෙවෙයි. ඔයාට අනිත් අය කියන හැම දෙයක්ම පිළිගන්න කරන්න යන්න ඕනේ නැහැ. ඔයාට ඒ දේ කරන්න බැරි නම් වෙලාවක් නැහැ නම් අකමැති නම් එවලෙම නෑ කියන්න පුරුදු වෙන්න. නැත්තම් ඒක ඔයාට අනවශ්‍ය බරක්. ඔයාට ආදරය කරන්න පටන් ගන්න. මේ අවුරුද්දේ දැන් හරි කරන්න ඕනිම දෙයක් තමයි self love. ඔයා ඔයාගේ වටේ ඉන්න අනිත් අයට ආදරය කරන්න යන කලින් ඔයාට ආදරය වෙන්න. ඔයා ජීවත් වෙන්න ඕනේ ඔයා වෙනුවෙන්. ඒ වගේම පිරිසිදුකම පිළිවෙල අනිවාර්යයි. ගෑනු ළමයෙක් වුණත් පිරිමි ළමයෙක් වුණත් ඒ දේ ගොඩක් වැදගත්. අනිත් දේ ඔයා ඔයාව මේන්ටේන් කරගන්න ඕනේ. ඒකට ඔයාගේ බාහිර පෙනුම වගේම ඔයාගේ අභ්‍යන්තරයත් අයිති. මේ අවුරුද්දේ ඉඳන් ඔයාගේ ඩේලි ලයිෆ් එකට හොඳ පුරුදු වෙනස් කරගන්න ඕනි දේවල් එකතු කරගන්න. ඒ දෙයට එක්සර්සයිස්, හොඳ ආහාර රටාවක්, රීඩින්, ප්ලෑනින් වගේ දේවලුත් ඇඩ් කරගන්න. අලුත් අවුරුද්දක් ආවම අලුත් දේවල් එකතු කරගන්නවා, හදාගන්නවා වගේම සමහර දේවල් අතහැරලා දාන්නත් වෙනවා. තමන්ව අනිත් අයත් එක්ක සංසන්දනය කරන එක. ඔයා කවමදාවත් මේ වැරද්ද කරන්න එපා. වෙන කෙනෙක් එක්ක ඔයාව සංසන්දනය කරන්න යන්න එපා. මේ දේ හැම දෙයකදීම අදාළයි. ඔයා විදිහට මේ ලෝකේ ඉන්න ඔයා විතරයි. ඉතින් තව කෙනෙක් විදිහට ඇයි ඔයාව වෙනස් කරන්න හදන්නේ? ඔයාගේ ආත්ම විශ්වාසය නැති වෙන එක වෙන්නේ. ඔයාටම ආවෙනික වෙච්ච හැකියාවන් හැඩයක් තියෙනවා. ඉතින් මේ දේවල් ඔයාගම විදිහට දියුණු කරගන්න. ඔයාම වෙන්න. ඔයා සංසන්දනය කරන්න ඕනේ ඊයේ ඔයයි
අද ඔයාවමයි විතරයි. අදේ ජීවතේම මීට කලින් අවුරුදුවල උන නරක දේවල් මේ අලුත් අවුරුද්දට අරන් යන්න එපා. හොඳ දේවල් වගේම අපි නරකයි කියලා හිතන දේවලුත් වෙන්නේ අපේ හොඳට. අපිට දෙයක් නැති වෙන්නේ ඊට වඩා හොඳ දෙයක් ලැබෙන්න. අපිට දේවල් ලැබෙන්න පරක්කු වෙන්නේ හොඳම දෙයක් ජීවිතේට ලැබෙන්න. ඉතින් අතීතයේ ජීවත් වෙන එක නවත්තලා ඔයාගේ අනාගතය වෙනුවෙන් වර්තමානයේ ජීවත් වෙන්න. ජීවිතේ හැම දවසකදීම අලුතින් පටන් ගන්න. ටොක්සික් බැඳීම් වලින් සතුට හොයන එක. මේක ගොඩාක් වැරදි දෙයක්. ටොක්සික් බැඳීමකින් කවදාවත් සතුටක් හොයන්න බෑ. ඒක ක්‍රිටිකාලීනයි. ඔයා ආදරය කරන කෙනා හරි යාළුවෝ නෑදෑයෝ හරි එහෙමත් නැත්නම් ඔයාගේම පවුලේ අය වුණත් ඔයාව තේරුම් ගන්න නැත්නම් ඔයාව පාලනය කරනවා. ඔයාට වටිනාකමක් දෙන්නේ නැත්නම් ඒ තැන් වලින් අයින් වෙන්න. එයාලට වෛර කරන්නවත් එයාලා ගැන කේන්තියක් ඇති කරගන්නවත් එයාලා නිසා ඔයාව වෙනස් කරගන්නවත් යන්න එපා. ඔයාට වටිනාකමක් තියෙන තැන් තෝරගන්න. ඔයාගේ සතුට ඔයාගෙන් හොයන්න. පුංචිම දෙයකින් වුණත් සතුට වෙන්න පුරුදු වෙන්න. ඉතින් මේ 2026 අලුත් අවුරුද්ද ඔයාගේ ජීවිතේ වාසනාවන්තම සාර්ථකම අවුරුද්ද වෙන්න කියලා මම මගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ගෙවුණු අවුරුදු වල වැරදි හදාගෙන අලුත් අවුරුද්ද ලස්සනට ගත කරන්න. අලුත් අවුරුද්දේ අලුත් විදියට හිතලා ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න. අතීතයේ වෙච්ච දේවල් අමතක කරලා ඔයාගේ අනාගතය වෙනුවෙන් වර්තමානයේ ගොඩනගන්න. ඔයා දිනන එක කාටවත් නවත්තන්න බැරි වෙයි. ඉතින් අදම ඔයාගේ ජීවිතය අලුත් කරගන්න. අදම ඔයාගේ ජීවිතය ලස්සන කරගන්න වැඩ පටන් ගන්න. එහෙනම් අදට මම මේ වීඩියෝ එක සමගන්නවා. වෙනදා වගේම ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලන්නේ ඔයා මාව තාමත් subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න කියලා. ඒ වගේම මේ වීඩියෝ එකෙන් ඔයාලට පුංචිම හරි ප්‍රයෝජනයක් වුණා නම් මගේ වීඩියෝ එක like කරලා comment එකක් දාන්න. මේ අලුත් අවුරුද්ද ඔයාලට වාසනාවන්තම සාර්ථකම අවුරුද්දක් වෙන්න.